යාළුවනේ ඔයා ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන ලෙදර් බෑග් එකක් ලෙදර් සපත්තු හැදෙන්නේ තවත් සතෙක්ගේ ලේ සහ මස් වලින් කියලා ඔයා දැනගෙන ඉඳියද? මේක හරිම පිළිකුල් සහගත වගේම පුදුම හිතෙන ක්‍රියාවලියක්. මුලින්ම සතෙක්ගේ සම ශරීරයෙන් ඉවත් කරලා ඒකේ තියෙන අමු මස් සහ ලේ තට්ටු තල වලින් හූරලා ඉවත් කරන්නේ හරියට මස් කඩේක වගේ. ඊට පස්සේ කරන්නේ ගස්වල පොතු සහ එක එක රසායනික සංයෝග තියෙන මිශ්‍රණයක මේ හම් ටික කාලයක් යනකම් පැහෙන්න තියලා තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ හම් ටික දිරන්නේ නැතුව ගොඩක් ශක්තිමත් විදිහට පදම් වෙන එක. ඉතින් යාළුවනේ අවසානයේ අපි මේ දකින ගොඩාරියක් මිලාදික ලෙදර් බෑග්, ලෙදර් සපත්තු, ලෙදර් ඇඳුම් නිර්මාණය වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියෙන් පස්සේ. ඔබේ මොලෙන් අඩක් අක්‍රිය වුණා ඔයාට සුපිරි බලයක් ලැබෙන සුපිරි වීරයෙක් වෙයි කියලා ඔයා හිතලා තියෙනවද? මේක ලෝකෙ වෙච්ච එක අදහ ගන්න බැරි අමුතු සිදුවීමක්. කුඩා කාලේ සිද්ධ වෙච්ච එක අනතුරකින් කුඩා ළමයෙක්ගේ මොලේ වම් පැත්තට බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව හින්දා ඒ ළමයාට මොකක්වත් කියව ගන්න අඩුම තරමේ සපත්තුවක ලේස් එකක් ගැට ගහ ගන්නවත් බැරි වෙලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ ඕනම සතෙක් දිහා තප්පර කීපයක් බලන් ඉඳලා ඒ සතාව ඒ විදියටම මැටි වලින් අඹන්න මේ තරුණයාට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මොහුගේ මේ වන් මොලේට වෙච්ච හානියත් එක්ක මොහුගේ අනෙක් මොලය අසාමාන්‍ය විදිහට වැඩ කරලා මොහුව ලෝකේ ඉන්න පුදුම හිතෙන ජීනියස් කෙනෙක් කරලා තියෙනවා. වෘකයන් සහ කපුටන් කියලා කියන්නේ සතුරන් කියලා නම් ඔයා හිතාගෙන ඉන්නේ ඒක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. කපුටෝ අහසේ ඉඳලා Taman දඩයමක් දැක්කට පස්සේ ඒ දඩයම වෘකයන්ට කෑ ගහලා කියන්නේ හරියට ඔත්තුකාරයෝ වගේ. ඊට පස්සේ වෘකයෝ ඇවිල්ලා මේ සතාව දඩයම් කරාට පස්සේ උර්කයයි කන මස් එකකින්ම කපුටත් ඒ මස් ටික කනවා. ඒ කියන්නේ උර්කයයි කපුටයි මස් ටික බෙදාගෙන කනවා. ඉතින් මේ උර්කයෝ සහ කපුටෝ එක්ක තියෙන යාළුකම කොච්චරද කියනවනම් උර්ක පැටවු එක්ක කපුටු පැටවු සෙල්ලම් කරන එක උර්කයන්ටයි කපුටුන්ටයි නම් සාමාන්‍ය දෙයක්. ඉතින් මම නම් හිතන විදිහට මේ උර්ක කපුටු කිවිසුම උර්කයෝ විසින් පවත්වාගෙන යන්නේ ජීවිත කාලෙටමයි. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දිගටම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.